ජීවිත සම්පූර්ණ වෙනස් කෙරෙන ඉස්සරහ. එන්න බැරිව. මගේ ඇත්තටම ඉස්සයි මගේ දෙවෙනි අම්මා. මගේ දෙවෙනි අම්මා. ඒකේ මම පන්ති ගිහින් මම දැන් ටීචර් කෙනෙක්. එහෙනම් මට තවත් මම ටීචර් කෙනෙක් මම පන්ති ගිහින් මිස් කෙනෙක්. මම ඉන්ටිග්‍රේට් ස්කූල් ප්‍රෝග්‍රෑම් එක කරා මම කම්පැනිස් වල දවසක් ප්‍රෝග්‍රෑම් කරා හැකේ මිස් කෙනෙක් කියලා විද්‍යාලේ ට්‍රේනින් කරලා මිස් කෙනෙක් කිව්වා. මගේ තුන්වෙනි අම්මා තමයි මේ කමියුනිස්ට් නානි. වාහනේ. දැන් මම ආයවත විතර කිව්වා. මගේ දෙවියන් අම්මයි කියලා කියන්නේ මම ෆීල් කරනවා. ඒ ඉතින් හදා ගන්න පුළුවන් නේද? මම අද වගේ දැන් පන්තික මොන කියන්නේ එදා මිස් දැක්කේ ඒකේ දුරදිග දැක්කනේ. එදා මම මාර්ගය ඇඬුවා. ඒක එන්නකො මට ධාර්මිකේ දරුවෙක් එයාව මම මගේ පන්තියේ ආයෙසරෙන් නවත්ත ගත්තා. අවුරුදු 35 කලින් මගේ ජීවිතේ වෙනස් කරලා මේ මිස් මගේ දෙවියන් අම්මයි කියලා කියන්නේ. ඒ කියන්නේ අපේ අම්මා ඇවිල්ලා මේ මාවලින් ඉඳලා කිව්වා මේ මට ආමතුරු මම අඬනවා. ඔව් මේ අනිමිස් වේදක් ඉස්සරහට ගියල්ලා නැහැ. යලි පාස් කරනවා. එතකොට තමයි මිස් කිව්වේ මේ මෙයා ජනක මට පාස් කරන්න පුළුවන්. හැබැයි මිස් මහත් එක්කදී හතර දෙනාට මට දෙනවත් ඉගෙන ගන්න බෑ. අන්න ඒක. හැබැයි හතර දෙනා පාස් කරා මම අපේ අම්මා හිතුවේ අනිත් හතර දෙනා පාස් කරේ. ඒගොල්ලෝ හදන්න බෑ කිව්වා. හැබැයි මෙයා හදන්න පුළුවන්. එදා වගේ මොනවද කියන්නේ මිස් කාර් එකක් හඳින්නේ කිව්වොත් පිටත් මට තමයි කතා කරන්නේ මිස්. ඒකනේ. මතකයි. ඒ මිස් මම තුන් වසරෙන් පස්සේ ඉගෙන ගත්තේ නෑ. එහෙම හතර පහට ගිහිල්ලා ඒ කියන්නේ එක මේ හැලැපින් වලට මේ වුණා. ඒක මම ෆේල් වුණානේ. ෆේල් වුණ නිසා එක මේවට වුණා. ඊට පස්සේ එනොච්චර සම්ප්‍රදායක දෙයක්. ඒ පාරමිස් දැන් මොන 6 වසරට ගිහිල්ලා මෙහි ධාර්මිකේ වගේම කෑ ගහ රණ්ඩු වීම වටේට එක්ක ඔන්න කමියුනිස්ට්ගේ නංගි භාග්‍ය විසාවා සති විතර පස්සේ දැන් අරවන්න ඉන්නවා. ඊට පස්සේ දෙලි අන්තිම දෙලි. ඇවිල්ලා එක දවසක් මම දැන් දාරු දෙන්නේ මම. දුක කවුරුසකින්න අවුරුදු ඉස්කෝලේ මේ ඉස්කෝලේ කන්න ගියා හොඳටම බැන්න මිස්. හැබැයි මෙහෙම ධාර්මික ඉස්කෝලේ මට බැන්නට ලැජ්ජ නැහැ. ඒක හැමදාම බැලුම අහන්නේ. අරගේ අලුත් ඉස්කෝලයක් නිසා මට ඇඬුණා. ඒ කියන්නේ මිස් දැක්කේ නැහැ මම කඳුලක් වැටුණා. අර නැකිට ජනකලේ මාළු මිස්. එදා තමයි මගේ ජීවිතේ හැරුණු ලක්ෂ්‍ය අනිත් එක. ඒකනේ. එදා ඉඳන් වාඩි වුණාට පස්සේ මිස් එදා ඉඳන් තායිදාට අම්මෝ අද ඉඳන්ම ඉගෙන ගන්න එක. ඒ වාඩි වුණ ජනක තමයි අද මේ තත්ත්වය. ඒකනේ. මම තමයි පුතේ මගේ දරුවොත් මම ශිෂ්‍යත් පාස් නැහැ කෙනෙක් අතෝ තුන්දෙනෙක් කියලා හතර දෙනෙක් ඉන්නවා මට ළමයි. පුතාලා තුන්දෙනයි දුවයි. නමුත් පුතේ යන්න ඉහෙළම තැනට ගියා. PhD කරනවා දෙන්නෙක් ඇමරිකාවේ. ඔව් ඒකනේ මට හරි සතුටුයි මේ පුතා ඕස්ට්‍රේලියාවේ. ඒගොල්ලෝ පදිජුනා මම ළමයින්ට පින් සිද්ධ වෙන ඔය රටවල ගිහින් ආවා. මේ පුතා ඉන්නවා මන් නිසා යන්න උනේ නෑ. මේ පොඩි පුතාද? ලොකු පුතා. අන්නතරේ ඉතින් මිස් කෙනෙක් වගේ කෙනෙක් අතරම අම්ම කෙනෙක් මෙහෙලා දරුවෝ ශාසනාන්ත. ඔව් රයිට්. ඒ කියන්නේ මම මේගොල්ලෝ එක්කෙනෙක් ශිෂ්‍යත් පන්ති යවුවේ නෑ. දැන් ඒගොල්ලෝ නිදාසේ හැදුනා. ඒකෙන් තමයි ඔම ගියේ. ඔයා කියන වගේ තමයි ගණන් වලට අඩුයි ඔම ගියේ. එයාට ඕන වෙලාවෙදී අපි මිස් මම ගත්ත ගුරුවරයෙක්. අන්න ඒකනේ කොච්චර ගුරුවරයෙක් ඒ වගේම ඉංග්‍රීසි මීඩියම් මැස් කරා. ඉංග්‍රීසි ඒක කොමාරි ස්ටෝන් කියලා අපි අර ඇමරිකාවෙන් ඇවිල්ලා මේ ටීචර්ස්ලට කරා ඉංග්‍රීසි ප්‍රෝග්‍රෑම් එකක් මෙතනයි ඒක. ඒක ලංකාවේ ප්‍රථමයක්. හරි සතුටුයි. ඔයාට කොහොමද මම ෆොටෝ එකක් උනේ? මම ගත්ත කොහොමද මේ ෂූටින් විෂය මම බර්ත්ඩේ එක ගිය සැරේ. යාළුවෝ බර්ත්ඩේ එකට මෑගේ හොටෙල් එකේ මම ගොනම් මේ කමියුනිස්ට් කියලා කිව්වනම් මිස් අහන්න කවුද කියලා කෝල් කළා. මට ඊයේ රාත් නින්ද නැහැ කවුද මෙයා කියලා.
අන්තිමට දාලා ඕපනේ 1990 දී. දෙක වසර හිටිය දරදර කොල්ලයිගේ දාලා. පුදුම ඉතිහාසයක් ඒක. ඇත්තටම මම ඊට පස්සේ ඉස්කෝලේ 3-4ක වැඩ කරා. ධාර්මිකයේ විතර කුක්තියක් ලැබුණේ නැහැ. හරිම සතුටෙන් ඒ ළමයින්ගේ අර දුක් ගැනවිලි අරවා මේවා ඒවත් එක්ක එකතු වෙලා හරි සතුටින් කොහොමරි මගේ මහත්තයා ගෙදර එනකොට අහනවා අද මොකද පන්තියේ ළමයි ටිකගේ විස්තර. ඒ කියන්නේ මම ඔය ඔක්කොම ඔයගොල්ලෝ කරන වැඩ ගෙදර ඇවිල්ලා කියනවා. මේගොල්ලෝට කියනවා. ඉතින් ලංකාවේ ප්‍රථම වතාවට මේ විරුදුවේ ගණිතේ. අපි විරුදුවේ නිර්මාණය කරා. පුතේ දුවේ පුතේ ඔයාලට මම හැමදාම කියපු මගේ දෙවෙනි අම්මාද මුණ ගැහුණා අවුරුදු 35කට පස්සේ. මම මිස්ගෙන් වැඳලා සමාවිල්ලනවා මෙච්චර කාලයක් මට මිස් බලන්න එන්න බැරි වීම ගැන. දුවේ පුතේ මතක තියාගන්න ඔයාලට ගුරුවරු බයිනවා ඇති, තරවට කරනවා ඇති. නමුත් ජීවිතේ හදාගත්ත කෙනෙක් මම. මගේ ජීවිතේ හැරවුම් ලක්ෂ්‍යය තමයි මේ කුලතුංග මිස්. මම 2 ශ්‍රේණියේදී පන්තියේ ෆේල් කරා. පන්ති අසමත් කළා. දැන් ඔයාලගේ අම්මලා තාත්තලා ඇති ශිෂ්‍යත්ව විභාගයට මේ දරුවන්ට දුම තරම් වේදනාවක් පීඩනයක් දෙන දෙමාපියෝ ඉන්නවා ශිෂ්‍යත්ව විභාගයේ සමත් කරවන්න. නමුත් අපේ අම්මත් ගිහිල්ලා එදා මේ මිස්ගෙන් ඉල්ලා සිටියා. අනේ මේ ශිෂ්‍යත්ව විභාගෙ ලියන්න වෙන්නේ පුළුවන් නම් මේ ළමයා පාස් කරන්න ශිෂ්‍යත්ව විභාගෙ ලියන්න ඕන නිසා. එදා මේ මිස් කිව්වා අපේ අම්මට අම්මේ මේ පුතා පාස් කරන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න 10 වසර විභාගය අනිවාර්යෙන් අනා ගන්නවා. ඒ නිසා තමයි මේ දරුවෝ ෆේල් කරේ. හැබැයි මාත් එක්ක හිටිය අනිත් 4 දෙනා මට විතරවත් බෑ. ඒ 4 දෙනා පාස් කරා. මිස්ට එදා තේරුණා ඒ 4 දෙනා හදන්න බෑ කියලා. මිස්කෝ ජනකට පුළුවන්. ජනකට ඕමනාවක් නැත්තේ මෙන්න මේ කල්ලිය නිසා. එදා ඒ ගත්තු තීරණයෙන් තමයි දුවේ පුතේ මම අද මේ තරමටවත් යම් කිසි මට්ටමක ඉන්නේ. ඒ නිසා මේ අද ගුරු දිනේ දවසේ මේ මිස්ටර් ගුරු උපහාරයක් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඔබත් ඔබගේ ගුරුවරුන්ට මේ වගේ ගරු කරන්න, ආදරය කරන්න. මේ තමයි පුතේ මගේ දෙවෙනි අම්මා. සරණයි රත්තරන් පුතේ සියලු අපතුදා අද මම මිස්ගේ ෆොටෝ එක බොහොම අමාරුවෙන් මම හොයාගෙන මම අද පොඩි තිරණයක් ඉෂ්ට පූජා කරනවා ගුරු උපහාරයක්. ගොඩාක් ස්තුතියි පින් පුතේ. මේම පුතාලා ඉතින් ආයි හරියන්නේ නැහැ අපිට කවදාකවත් ඒ ලැබුණු පුතාට. සරණයි. අද තමයි දුවේ පුතේ මගේ සතුටුම දිනය. මේ ගුරු දිනේ මේ අපි ගුරු දින සමරලා තියෙනවා. අද තමයි මගේ ජීවිතෙත් සතුටුම දිනය. කමු යන්නේ මිස් මේ කොහේ මම මතා ඒකෙන් මගේ නම මතක් වුණේ මට කටහඬින්ම මතක් වුණා පුතේ. කටහඬ? ඔව්. එච්චර විශ්වාසනේ. එහෙනම් පුතාම තමයි කන්න ඕනේ. මිස් කියලා ගන්න. වෙන්න දුව. වෙන්න පුතේ. තාත් වගේ හොඳ දරුවෙක් වෙන්න ඕනේ උදේ. එන්න අම්මා. එලෝෂස් එකට ගියේ. ලොකු පුතා. පුතාලා ඔක්කොම 3 දෙනාම මේ ඉතින් මේ ගොල්ලෝගේ තරම්ම අපි අධ්‍යාපනය පස්සෙන් එළෙව්වේ නැහැ. මේගොල්ලෝ නිදහසේ ඉගෙන ගත්තා. ගෙදර ඇවිල්ලා අපේ ගෙදර හොඳට මේ නිදහසේ සෙල්ලම් කරා. ඔව්. ඇත්ති වෙන්න ඒගොල්ලෝගේ ජීවිතේ විඳ ගස් උඩ නැග්ගා. මේ මාළු ඇල්දොලවල් වල ඔය දේවල් ඇති වෙන්නේ ඒගොල්ලෝ වින්දනය කරා. නිදහසේ ජීවිතය. මට මතකයි අපේ ඉස්කෝලේ හාමුදුරුවෝ සුදම්ම හාමුදුරුවෝ. දවසක් අපේ ගෙදරට හම්බෙන් වඩනකොට මේගොල්ලෝ ඔක්කොමලා අබ ගහවුද. ඒ පාර හාමුදුරුවෝ කියන ඉඳගෙන වදුරු පැටවු ටික වගේ කියලා. මේගොල්ලෝ හාමුදුරුවන්ට කරණම් ගාලා අරෝ මේවා හොදට පෙන්නුවා. ඉතින් ඒ වගේ මේ මානසිකව ඒගොල්ලෝ කවදාවත් පොතපතෙන් පීඩාවටපත් වෙච්ච ළමයි නෙවෙයි. අපි ඒවට මේ බල කරෙත් නැහැ. කොහොම හරි එක දරුවෙක්වත් මගේ ශිෂ්‍යත්වයට පාස් නැහැ. පාස් නැහැ එක දරුවෙක්වත්. ඔව් මම ওই පන්ති අවලා ඒව කරේ නැහැ. නමුත් ඒගොල්ලන්ටම තේරුණා 7ට 8ට යනකොට 9 දී තමයි ඔන්න ඉගෙන ගන්න ඕනේ කියන හැඟීම ආවේ.
ඉබේම යොමු වුණා. ඉබේම ඉගෙන ගත්තා. තමන්ගේ තැන්වලට ගියා. දැන් මට ඇත්තටම සතුටුයි මං කවදාකවත් මග පෙන්නලා නෙවෙයි. ඒගොල්ලෝ තාත්තා සුරා සූදුදුම් තොරයි. ඔව්. ඒ මග ඔය රටවල් වල ගියත් මගේ දරුවෝ ඒ විදිහටම ඒව රැකගෙන ඉන්නවා. ඒ රටවල් වලත් ප්‍රශංසාවට ලක් වෙනවා. ඔව්. එතකොට ලොකු පුතා දැනට ලොකු පුතා මෙහෙ උපාධිය කළා. එයා MSc එක කළා. accountant කෙනෙක් වශයෙන් MSc එකද MBA එක කළා accountant කෙනෙක් වශයෙන්. එතකොට දෙවෙනිය පුතාද? දෙවෙනියත් පුතා. දෙවෙනියත් පුතා. දෙවෙනිය කොහොමද? දෙවෙනියා ටිකක් දඩබ්බරයා. තාත්තයි මමයි දැනගත්තා. එයා වාහන අඳින්නමයි පුංචි කාලේ ඉඳලම පුරුදු වුණේ. දැක්කොත් වාහනයක් ඒක ලස්සනට අඳිනවා. ඒ පාර කර වැඩේ තාත්තා පොතක් ගෙන දුන්නා ඕන වාහනයක් දැක්කම අඳිනවා. මෙයා ඉගෙන ගන්නත් දක්ෂ නැහැ. ඒක නිසා අපි ආව යොමු කරා O levels පාස් වුණා හොඳට. ඊට පස්සේ A levels කරන ගමනොත් එයාගේ හිත A levels කරන්න තරම් දක්ෂතාවයක් තිබුණේ නැහැ. අපි ආව යොමු කරා කාර්මිකංශයට ආස නිසා ජර්මන් ටෙක්. ජර්මන් ටෙක් එකේ ගියා. මිනිහට සුදුසු පරිසරය එකෙන් ආවා. එයා ඒකේ ඉහළින්ම පාස් වුණා. ඒ පාර අපි කතා වෙලා එයාට ඉතින් ඒ සුදුසු පුහුණුවල් ඔක්කොම ලැබලා දීලා එයාව මේ ඕස්ට්‍රේලියාවට ගිහිල්ලා දැන් ඒ කියන්නේ මට තේරෙන විදිහට මිසර මේ කියන්නේ දැන් ගෙදර දරුවෝ ටිකක් වුණත් ප්‍රජානන ආවේදන මනෝචාල කියන එක හොඳට අවබෝධ කරගන්න කියනවා. ඔව් ඒක තමයි. ඉතින් මේ එයා යන්න ඕනන්සේ එයා ගියා. අපි බල කරේ නෑ ඔයාලා සයන්ස් කරන්න ඕන, ඔයා මෙහෙම කරන්න ඕනි කියලා කැමති විදියා. ඒ පාර ඉතින් තුන්වෙනි පුතා 9 වසරේ ඉඳලම පටන් ගත්තා ඉගෙන ගන්න. එයාත් අර වගේම තමයි හිටියේ. මෙයා තුන්වෙනියා. ඉතින් ඒ පාර එයා මේ එකපාරින්ම O levels පාස් වුණා. ඒ A9 නෑ. අපේ ළමයෙකුටවත් A9 නෑ. නමුත් ඔය ගියා ඉස්සරහට මේ ගිහිල්ලා එයා උසස් පෙළදී එකපාරටම කැම්පස් යන තේරුණා ගණිතාංශයෙන් කොළඹ විශ්වවිද්‍යාලයට ගියා. එතන එයා ඒ හොඳට ඉගෙන ගත්තා. ඒ ගුරුවරුන් හරිම ආදරේ තනටත් අදටත් ෆස්ට් ක්ලාස් එකක් ගැහුවා. කෙලින්ම දරුවට හම්බුණා ඇමරිකාවේ ස්කෝලර්ෂිප් එක. අවුරුදු 25යි. බාලම දරුවා මගේ ඒ පාර එයා ඒකෙදිම ආදර සම්බන්ධතාවයක් ඒ වගේ මුගත් ළමයෙක් එක්ක ආවා. අපි වැටලුණා. ඉතින් අපිත් අකමැති වුණේ නෑ. දෙන්නගේ අදහස් ගැලපෙනවා. ඒ පාර විවාහ කළා දුන්නා ඉස්සෙල්ලම බැන්දේ. යා මොකද ඇමරිකාවට යන්න ඕනේ. එයා අස්සන ගහලා එයා ගිහිල්ලා ඊළඟට එයාගේ නෝනත් අර විදියටම පාස් වුණා. වෙඩින් එක අරන් දෙන්නම ගිහිල්ලා ඒ පදිංචි දැන් ඇමරිකාවේ. ඔව් දැන් ඇමරිකාවේ පදිංචි වෙලා ඉන්නවා. ඊට පස්සේ මගේ දුව බාලයා හරිම සෙල්ලක්කාරයි. පොතට පතට යොමු කරන්න බෑ. මම පරිතන එයාට ක්ලාසස් යන්නත් බෑ කියන නිසා ගෙදරට ගුරුවරු ගෙනල්ලා දැනට OIC නේ. පුතේ OIC මහත්තයා මට නම එන්නේ නැහැ. එයා එතකොට ඉංග්‍රීසි ගුරුවරයෙක් වශයෙන් ගෙවල් වලට ඇවිල්ලා උගන්වනවා. මේ ට්‍රැෆික් අංශයේ OIC මහත්තයා. ඉතින් එයා ඒ පාර ගෙදරට ඇවිල්ලා ඉංග්‍රීසි උගන්වනවා. මෙයා කවදාකවත් ඒකවත් හරියට කරන්නේ. මෙයාට ගහනවා. සර් ගහනවා වේවැල කැඩෙනකන්. ඉතින් ඒ වේවැල කැඩෙන සමාජ දවසට මම තේක අරන් උඩ තට්ටුවට යනකොට මයි දුත් දන ගහගෙන කදලුවක් කරනවා. සර් ගහලා. ඉතින් සර් මට කියනවා මෙයා පාඩම් කළා නෑ මං දීපු ටික ඒකයි මෙහෙම ගැහුවා. මං කියනවා කමක් නෑ. ගහලා හදන්න. මට ඕන හදලා දෙන එක. මං දන්නවා සර් ගහන්නේ තරහට නෙවෙයි කියලා. ඉතින් එහෙම හැදුනේ. සර් දඬුවම් කරන් එයා පාර ඉංග්‍රීසිත් හොඳට පාස් වුණා. ABCD දරුවා හිටියේ. සවුත් ලෙන්ස් ගියේ. නමුත් මෙයාට කිසි උවමනාවක් තිබුණේ නැහැ ඉගෙන ගන්න. ඉතින් ඒ පාර දරුවා මේ ඔහොම ඉන්නකොට O levels හොඳට පාස් වුණා. මං කිව්වා දුව දැන් ඔයා යන තත්ත්වයට මට තේරෙන්නේ මට ඕන ඔයා ග්‍රැජුවේට් කෙනෙක් වෙන්න විතරයි. ඔව්. ඔයා කලාංශෙන් ගියා. පිස්සුද මට බෑ කිව්වා කලා කරන්න මම
විද්‍යාව කරනවා කිව්වා. මං කිව්වා හැබැයි මට නම් ආයි ෆේල් වෙලා එන්න එපා. මං කියන්නේ දරදඬුකමට නෙවෙයි. ඔයාට අනාගතයක් තියෙන මං කියන්නේ මොකක් හරි කලා උපාධියක් ගහගන්න කියලා. ඉතින් මෙයා කෝ නෑ නෑ මං කැමති අන්සිට මං කෝ හරි මං බලපෑමක් කරන්නේ. ඔයා ඉතින් ඕක කරගෙන යන්න. ඉතින් ඉතින් දැන් ඔය වගේ කරගෙන යනකොට මෙයාගෙත් එහෙම දක්ෂතාවයක් තිබුණේ නෑ. ඉස්කෝලේ සවුත්ලන්ඩ්ස් වල තරංගනේ. අනිත් ළමයි හරි තරංගයකට යනවා. මෙයා පාඩුවේ තමන්ගේ කොටස කරගෙන ගිහින් තිබුණා. මෙයා පාස් වුණා A levels. පාස් වුණ දවසේ ඉතින් මට සතුටුයි. ඔයා කොහොම හරි ගොඩ ගියා නේද? මට ඒ ඇති. එතකොට මං කෝ කමන්නේ විභාගේ පාස් නේ මම බලාපොරොත්තුනේ ඔය කලාවලින්වත් ඒවත් හිතුවේ නෑ. ඔව් හිතුවේ නෑ. ඉතින් එහෙම හිටපු ළමයා ඒ පාර දෙවෙනි සැරේ කරා මීට වඩා හොඳට පාස් වුණා. ඒ පාර තාත්තයි මමයි තාත්තා තමයි විශේෂයෙන්ම එයාගේ තාත්තා හරි කැපවීමෙන් ඒව ගැන හොයලා බලලා තාත්තා කිව්වා මෙයා මම දානවා පෞද්ගලික විශ්වවිද්‍යාලයකට කෙමිස්ට්‍රි වලින්. දැන් මෙයා අනන්ත බෑ කියනවා මම කොහොමද කෙමිස්ට්‍රි වලින් යන්නේ මට තාත්තා කිව්වට බෑ. ඒ පාර කොහොම හරි මම පෙන්ෂන් වුණා. පෙන්ෂන් වුණා අවුරුදු 60න් තාත්තා කිව්වා දූ පස්සෙන් යන්න. දූ කොළඹ දන්නේ නෑ. ඒක නිසා අපි ඇත්තටම තාත්තගේ අක්කරන් අපි මේ ළමයි 4 දෙනාමත් තරම් මම ගියා තාත්තා මෙහි හිටියා. දූ අයිකෙම් එකට එක්ක ගියා. ඔය එක්කන් ආවා. ඉතින් ඔහම යනකොට දැන් දූට මේ බෑ ගියපු එක පළවෙනි සැරේ විභාගෙම්ම එයාට මොකද්ද සම්මානයක් හම්බ වුණා. දැන් මෙයාට විශ්වාස නැහැ මෙයාට මේ සම්මාන සුදුසුද කියලා. මට කියනවා මට යන්න බෑ ඔය සම්මාන ගන්න. මං ඇඬුවා එදාට. ඇයි ඔයාට සුදුසු දෙයට යන්නේ නැත්තේ ඔයා ලැබපු දෙයට. නෑ අම්මේ මට විශ්වාස නෑලු මොකද්ද ගුණවතී මොකද්ද පදනමෙන් එයාට මේක හම්බ වුණා. ඒ පාර දැන් සාරියක් අඳවලා මම ගියාම එයා කියනවා මට මේක විශ්වාස නෑ අම්මට ලැජ්ජාවක් වෙයි අම්මා එළියෙන් ඉන්න. මං මේක තිබුණොත් ඇත්තටම අරන් එන්නම් කියලා. දරදීමක් කියලා දන්න දෙයක්. ඔව් ඒකනේ යන්නේ එහෙම. ඒ තරමට එයාට විශ්වාස නෑ. ඉතින් පස්සේ සම්මානය අරන් ආව මං කිව්වා මට හරීම සතුටුයි. ඔයා ඕ විදියට ගිහිල්ලා එහෙම ගිහිල්ලා එයාත් දෙයනේ කියලා මේ සෙකන්ඩ් අපර් එකක් එක්ක මේ කෙමිස්ට්‍රි පාස් වුණා. එයාටත් අර වගේම ඇමරිකාවෙන් ස්කෝලර්ෂිප් එකක් හම්බ වුණා. ඉතින් දරුවෝ එහෙම සතුටුයි මට හරියට ඒ තැන්වලට ගියේ. අපි මේ පස්සෙන් ගිහිල්ලා එලවලක් කරා නෙවෙයි අපි මග පෙන්නුවා විතරයි ඔයගොල්ලෝ යන්නේ. ඔයගොල්ලන්ට යන්න. ඒ වගේම තමයි එදා මිස් මම පොඩි කාලේ මං හිතන්නේ මිස් දකින්න නැති මම යන විදියට ගියා නම් එක්ක කුඩු කාරයෙක් නැත්නම් මිනිමරුවෙක් මේ වගේ වෙන්න ඉඩ තිබුණා. ඒකනේ. ඇත්තටම එයා ළමයි අපිට සමීප වෙලා ළඟට වෙලා ඉන්නකොට අපි දන්නවා මෙයා හදාගන්න පුළුවන්. ඔය හදන්න බැරි මට මතකයි මම විදුහල්පතිතුමා එක්කත් කතා කරා ජනකගේ අම්මා සර් ඇවිල්ලා මෙහෙම කියනවා මට මෙයා පාස් කරන්න මම මොකද කරන්න කියලා. මිස්ටර් පුළුවන්ද මිස් වගකීම දරනවද මෙයා ෆේල් කරගෙන මං කෝ මට පුළුවන් මෙයා හදාගන්න. මේ එහෙමනම් ඒ අර පහල ටික ඉස්කෝලෙන් තල්ලු වෙලා යන්න අරමු වැඩක් නැහැ ඒගොල්ලෝගේ පෙළඹීම නැහැ කියන හැඟීම තමයි තිබිලා යන්නේ හරි ඒගොල්ලෝ අර පන්තියෙන් පන්තිය පාස් වෙලා 8 පාස් 9 පාස් කියලා හරි ගන්න ඕනේ කියන එකට. ඒක හරි.